කොහොමද UK නර්ස් කෙනෙක්ට එක්ස්ට්‍රා ඩියුටි ඕටි කරන එක අනිවාර්යද? ඉතින් අද කතා කරන්න හිතුවේ ඒ ගැන. දැන් වෙනත් රටක නම් දැන් අපේ ලංකාවේ එහෙමනම් අපිට ඕටි කරන්න වෙනවනේ. මොකද අපේ තියෙන නර්සස්ලා ප්‍රමාණය අඩුකම නිසා. ඉතින් ඔයා දැනගන්න කැමති ඇති UK නර්ස් කෙනෙක් වෙලා ආවට පස්සෙත් ඔයා අනිවාර්යෙන්ම ඔයා එක්ස්ට්‍රා ඩියුටිස් කරන්න ඕනද? නැත්නම් ඔයා කරන්න නැතුව ඉන්න පුළුවන්ද? ඉතින් එහෙම කියලා. ඉතින් මම අද හිතුවා ඒක ගැන විස්තර කිව්වොත් හොඳයි කියලා. මම කියන්නේ NHS ගැන. මම දන්නේ නැහැ ප්‍රයිවට් සෙක්ටර් එකේ කොහොමද එක්ස්ට්‍රා ඩියුටිස් OT කරන එකට ඇප්ලයි කරන්න සහ ඒ දේවල්. ඉතින් ඔයා NHS එකට ඇප්ලයි කරලා NHS නර්ස් කෙනෙක් වුණාට පස්සේ මාස 6ක් ගියාට පස්සේ තමයි ඔයාට එක්ස්ට්‍රා ඩියුටිස් දාන්නේ ඒගොල්ලෝ. ඒකත් දැන් අපේ වගේ දැන් මෙහෙමනේ ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන විදිය අනුව තමයි එක්ස්ට්‍රා ඩියුටිස් වැටෙන්නේ. දැන් අපි හිතමු ඔයාගේ කොන්ට්‍රැක්ට් එක 37.5යි 34.5යි 30යි එහෙම කියලා. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එකට අනුව තමයි ඔයාගේ සතියට තියෙන අවර්ස් ගාන ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් අපි හිතමු ඔයාගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන සතියට පැය 30යි. එතකොට සතියට පැය 30ට තමයි ඇඩ්ජස්ට් කරලා ඉන්න තැන අනුව ඒගොල්ලෝ තීරණය කරන්නේ ඔයාලට ඩියුටිස් දෙන්නේ කොහොමද කියලා. සමහර අය ෆුල් ඩේ 3ක් සහ නැත්තම් ලොං ඩේ 3යි ලොං ඩේ 2යි එහෙම දෙනවා. නමුත් දැන් අපි හිතමු වෝඩ් එකේ කට්ටිය අඩුයි. එක්ස්ට්‍රා ෂිෆ්ට් කරන්න. එහෙම කියලා ඔයාට අර පැය 30ට අමතරව OT එයාට බලෙන් දාන්න බෑ. අපේ ඉන්නවනේ වෝඩ් මැනේජර්ස්ලා දෙන්නයි වෝඩ් සිස්ටයි මැනේජ්මන්ට් එකේ වෝඩ් එක සහ ඒ මෙඩිකල් සෙක්ටර් එකට අදාළව වෙනම මෙට්‍රන් කෙනෙකුත් ඉන්නවනේ. ඉතින් එයා හැමතිස්සෙම වෝඩ් එකට එනවා. ඒ කාටවත් ඔයාට එක්ස්ට්‍රා ෂිෆ්ට් අර පැය 30ට අමතරව දාන්න බෑ. හේතුව ඒගොල්ලෝ ඕවර් ටයිම් කියලා කොහොමත් දෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ NHSP කියලා වෙනම NHSP ප්‍රොෆෙෂනල්ස් කියලා වෙනම කම්පැනි එකක් සම්බන්ධ කරගෙන තියෙනවා. දැන් ඔයාට OT කරන්න ඕනේ නෑ කියලා හිතමු. ඔයාට ඒ ලැබෙන මුදල ප්‍රමාණවත්. එතකොට ඔයා OT කරන්න ඕනේ නෑ කියලා හිතනවා. එතකොට ඔයා අවශ්‍ය නැහැ අර NHSP එකට රෙජිස්ටර් වෙන්න. ඔයා NHSP එකේ රෙජිස්ටර් වුණොත් විතරයි ඒගොල්ලෝ OT දෙන්නේ. හරිද? එතකොට දැන් අපි හිතමු ඔයා මාස 6ක් ගියා. මාස 6ක් ගිහිල්ලා ඔයාට හිතනවා NHSP එකේ රෙජිස්ටර් වෙලා ඔයාට OT කරන්න. මොකද මෙහි ඒ තියෙන මුදල් ප්‍රමාණය අපිට ප්‍රමාණවත් නැහැ. සහ ඔයාට කාලය තියෙනවා ඔයාට එක්ස්ට්‍රා ඩියුටිස් කරන්න කියලා ඔයාට හිතනවා. එතකොට මොකද දවස් 7න් ඔයා ලොං ඩේ 3කට විතරයි නම් යන්නේ. ඊටු දවස් 4 ඔයාට එක්ස්ට්‍රා ෂිෆ්ට් එකක් හරි කරගන්න පුළුවන් නේ. ඒක නිසා. එහෙම දැන් ඔයාට හිතනවා කියමු ඔයාට කරන්න කියලා. එතකොට ඔයා ගිහිල්ලා NHSP එකට ඊමේල් එකක් දාන්න ඕන. දාලා ඔයා මෙහෙම එක්ස්ට්‍රා ඩියුටිස් කරන්න කැමතියි කියලා කියන්න ඕන. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඔයාගේ වෝඩ් මැනේජර්ගේ අප්‍රූවල් එක. අප්‍රූවල් එක දුන්නාට පස්සේ ඒගොල්ලෝ කියනවා හරි අපිට අප්‍රූවල් එක ලැබුණා. අපිට මේ ඩොකියුමන්ට්ස් වගේක් ඉල්ලනවා. ඒවා සබ්මිට් කරන්න කියනවා. එතකොට ඔයා මේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම සබ්මිට් කරන්න ඕන. පාස්පෝර්ට් එක, COS එක ඒ දේවල් එයාලා ඉල්ලන විදිහට අපිට සබ්මිට් කරන්න තියෙනවා. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ආයෙමත් දවසක් යනවා අපිට ඉන්ටර්විව් එකකට ඔයත් එක්ක ඉන්ටර්විව් එකක් තියෙනවා. දැන් මේ ඉන්න හොස්පිටල් එකේම හරියද? එන්නේ හොස්පිටල් එකේම ඔයා ඉන්න වෝඩ් එකේම OT දෙන්න. නේද? වෙන හොස්පිටල් එක දාන්න නෙමෙයි. එතකොට එයා කියනවා හරි ඔයා මේ ඉන්ටර්විව් එකට එන්න මේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන අපිට ඒව ප්‍රූව් කරගන්න ඕනේ කියනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ එදින අපොයින්ට්මන්ට් එකට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන ඔයා යන්න ඕනේ. ඊට පස්සේ එයා කතා කරනවා මගේ ඒ කියන්නේ ගෙන ආපු අර ක්වොලිෆිකේෂන් ලෙටර් සර්ටිෆිකට් ඔරිජිනල්ස්ද කියලා බලලා ඊට පස්සේ එයා කියනවා ඉතින් ඔයා මේකෙම ඉන්න කෙනෙක්නේ ඔයාට වෙන විශේෂ ට්‍රේනින් අවශ්‍ය නැහැ වෙනම DBS එහෙම වෙනම අවශ්‍ය නැහැ මොකද ඔයා මේක වැඩ කරන නර්ස් කෙනෙක්නේ ඒක නිසා ඔයාට හෙට ඉඳන් උනත් ඔයාගේ එක්ස්ට්‍රා ඩියුටිස් කරන්න පුළුවන් කියලා. දැන් එහෙම දුන්නා කියලා ඒත් දැන් වෝඩ් මැනේජර්ට ඉතින් එතකොට එයාට මැසේජ් එක යනවානේ දැන් මම එක්ස්ට්‍රා ෂිෆ්ට් වලට මම රෙජිස්ටර් වෙලා ඉන්නේ කියලා බලන්න පුළුවන්. එහෙම වුණත් එයාට ඔයාට බලෙන් ඩියුටිස් දාන්න බෑ. මං කියන්නේ තේරෙනවද?
ඒ කියන්නේ දැන් ඔන්න හෙට දවසට ලොං ඩේ එකකට කවුරුවත් නැහැ. මෙන්න මගේ නම තියෙනවා මේ එක්ස්ට්‍රා ෂිෆ්ට් කරන්න කැමතියි කියලා. එහෙම කිව්වම මම ඔයාලට දානවා කියලා එහෙම දාන්නේ නැහැ. මොකද අපිට එතකොට වෙනම ඇප් එකක් අපේ ෆෝන් එකට දානවා බෑන්ක් ෂිෆ්ට් කියලා. එතකොට ඔයාට ඒ බෑන්ක් ෂිෆ්ට් එක්ස්ට්‍රා ඩියුටිස් තියෙනවා කියලා ඒ ඇප් එකට තමයි දාන්නේ. හැම ඩේලි දානවා. ඒ ඇප් එක හරහා තමයි ඊට පස්සේ ඔයා බුක් කරන්න ඕන. හරි මට හෙට මට ෆ්‍රී තියෙනවා මම වෝඩ් එකේම ෂිෆ්ට් එකක් කරන්න කැමතියි කියලා. දැන් මෙතන තව වාසියක් තියෙනවා. ඔයාට NHS එකේ ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න හොස්පිටල් එකේ විතරක් නෙමෙයි යාළුවා ඔපචුනිටි එක දෙන්නේ. එයා ඔයා රෙජිස්ටර් වෙච්ච වෝඩ් එකේ විතරක් නෙමෙයි ඕවර් ටයිම් කරන්න ඔපචුනිටි එක දෙන්නේ. අපි හිතමු ඔයා ඒ රෙජිස්ටර් වෙලා ඉන්න යුනිවර්සිටි ටීචින් හොස්පිටල් ඒරියා එකක් තියෙනවනේ. ඒ ඒරියා එකේ ඕනම තැනක එතකොට ඔයාට අප්‍රූවල් එක තියෙනවා වැඩ කරන්න. මොකද ඔයාට ඒ ලිස්ට් එක පෙන්නනවා අර බෑන්ක් ෂිෆ්ට් වල. සහ දැන් ඔයා කිව්වම හෙට දවසේ 15 available තියෙනවා slots. තුරායි 15 available වලට ගිහලා බලනවා මෙන්න මේ ward 21 වල තියෙනවා ward 20 වල තියෙනවා. හැබැයි අර මෙහෙමයි මම ඒක හිතන්නේ නැහැ ඔයාට තියටර් ට්‍රේනින් විතරක් තියෙන කෙනෙක් නම් තියටර් ට්‍රේනින් එකේ විතරක් මෙඩිකල් වෝඩ් ඇප්ලයි කරන්න දෙයි කියලා. දැන් මම මෙඩිකල් වෝඩ් එකේ වැඩ කරන්නේ. එතකොට මට මෙඩිකල් සර්ජිකල් රිහැබිලිටේෂන් සෙන්ටර්ස් ඩේකේස් යුනිට් ඒ වගේ ගොඩාක් ඒවා සහ හොස්පිටල් 4ක මම වැඩ කරන හොස්පිටල් එකට අමතරව වෙන සෙන්ටර්ස් තව සෙන්ටර්ස් දෙකක තවත් හොස්පිටල් එකක NHS එකටම අදාළව මගේ ඒරියා එකේ තියෙන සහ කමියුනිටි එකේ මට ඩියුටිස් කරන්න පුළුවන්. එතකොට ඒව මට ඇප්ලයි කරන්න අර මම තමයි අර බුක් කරන්න ඕන. හරි මම කැමතියි මේ දවසේ මට ෆ්‍රී එකක් තියෙනවා කියලා ෂිෆ්ට් එක. එහෙම එතකොට ඒ ඔපචුනිටි එක මම හිතන්නේ ගොඩක් වටිනවා කියලා. නැත්තම් අපිට පුළුවන්කම තිබිලත් වෝඩ් එකේ ෂිෆ්ට් නැත්තම් අපිට ඒක කරන්න බැහැනේ. ඒක නිසා ඊළඟට තවත් මට හිතෙන එක හොඳ අත්දැකීමක් කියලා. වෙන වෝඩ් වල කොහොමද කාඩියොලොජි වෝඩ් එකේ කොහොමද වැඩ කරන්නේ? එහෙම කියලා ඒ අත්දැකීම ගන්න පුළුවන් සහ මට හිතුණා තින් මම මෙඩිකල් වෝඩ් වැඩ කරා. ඉතින් මම වෙන වෝඩ් එකකට ඇප්ලයි කරන්න කැමතියි කියලා. එතකොට මට අර ඔපචුනිටි එක තියෙනවනේ අර අනිත් වැඩ කළ එක්ස්පීරියන්ස් එක. එතකොට ඒක හරහාත් මට දාන්න පුළුවන්. මට චූස් කරගන්න පුළුවන් මම මේක වැඩ කළ තියෙන නිසා මේක වැඩ ලේසිද අමාරුද හොඳයිද කියලා. ඉතින් එතනත් ඒ chance එකක් තියෙනවා. තව දැන් අපි හිතමු ඔයාගේ වෝඩ් එකේ තියෙනවා ඔන්න එක්ස්ට්‍රා ෂිෆ්ට්ස් දාන්න ගොඩක් තියෙනවා නෙක්ස්ට් වීක් එකට. එතකොට වෝඩ් මැනේජර්ට කතා කරලා මේක කරන්න කියන්නේ නැහැ. එයා ඊමේල් එකක් දානවා අපි ඔක්කොටම වර්කින් ඊමේල් එකට NHS ඊමේල් එකට අපිට ගෲප් එකටම මෙන්න මේ ෂිෆ්ට් අවైలබල් ඔයා කැමති අය චූස් කරලා මට කියන්න කියලා. එතකොට කැමති අය සිලෙක්ට් කරනවා ඊට පස්සේ එහෙම යන්න පුළුවන්. ඉතින් එහෙම තමයි NHS එකේ OT කරන එක. ඉතින් අපි හිතමු ඔයාට NHS එකේ මම කියන අඩුම පඩියට 15යි ගන්න රේට් එකට. මොකද එක්ස්පීරියන්ස් එක අනුව ඒක 17 එහෙමත් වෙන්න පුළුවන්. 15යි පෙන්ස ගන්න ඒ රේට් එකට ඔයාට ඔයා පැය 12ක ඔයාගේ COS එකට අනුවට සතියට පැය 20ක් ෂිෆ්ට් කරන්න පුළුවන් එක්ස්ට්‍රා. නමුත් ඔයා සිලෙක්ට් කරගත්තා කියමු පැය 12ක ෂිෆ්ට් එක සතියකට. එතකොට ලංකාවේ මුදලින් ඔයාට ලැබෙන ගාණ ලක්ෂයක්. ඉතින් හැබැයි ඉතින් ඕක ටැක්ස් කැපිලා එනකොට ඕක අඩු වෙනවා. 4න් එකකට හෝ අඩු වෙනවා. ඉතින් 4න් එකක්ම අඩු වෙලා ඉතුරු ගාණ එනවා. ඉතින් ටැක්ස් කැපෙනවා. නමුත් ඔයා එදාට earn කරගන්න ගාණ තමයි උදේ ඔයා 7:45ට ගිහිල්ලා ඊට පස්සේ රැට කාලට ඔෆ් වෙන ෂිෆ්ට් එකකට නම් එක්ස්ට්‍රා OT යන්නේ. එදා දවසේදී ඔයා earn කරගෙන තියෙනවා ලක්ෂයක මුදලක් 1 lakh ඔයාගේ මේ ශ්‍රී ලංකන් රුපීස් වලින්. ඉතින් ඒක මම හිතන වාසියක්. එතකොට අපිට ඒක අමතර වියදම් වලට ඒක වටිනවා ටැක්ස් වලට කැපුණත්. ඉතින් ඒ වගේ ඔයාට හිතන්න ගණන් හදලා බලන්න ඔයාට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ සති 4ම පැය 20 ගානේ සතියට වැඩ කරන්න පුළුවන් එක්ස්ට්‍රා. ඉතින් එහෙම කැමති නම් ඒක අකමැති නම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හිතනවා ඔයාගෙන දැන් විස්තරයක් දැනගන්න ඇති කියලා. ඒ කියන්නේ UK වල NHS එකේ නර්ස් කෙනෙක්ට OT කරන එක අනිවාර්යද? OT කරනවා නම් කොහොමද?
ඒගොල්ලෝ කරන්නේ සහ මුදල් ගෙවන්නේ කියලා. නමුත් දැන් මම වැඩ කරන NHS එකේ එහෙම සමහර අනිත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. එයාලා OT දෙනවා ඇති, වෙනම බෑන්ක් ෂිෆ්ට් දෙන්න නැතුව ඇති. ඉතින් ඒක මම දන්නේ නැහැ, දැනුවත් නැහැ. නමුත් මට හිතෙන්නේ එයාලට OT එකකට දෙනවට වඩා බෑන්ක් ෂිෆ්ට් එකකට දෙන්න වෙන ගාණ අඩුයි. අනිත් එක තමයි ඔයා පබ්ලික් හොලිඩේස් OT කරනවා නම් තවත් ඊට වැඩිය ගෙවනවා. ඊට වඩා මුදලක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාට පොඩි හරි දැනුමක් ලැබෙන්නේ නැති කියලා. NHS එකේ OT කරන එක අනිවාර්යද? ඔයා OT කරන්න නැත්නම් ඔයාට ඩියුටි යන්න බැරිද? ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්ද? කොහොමද සිලෙක්ට් කරගන්නේ? වේරියේෂන්ස් මොනවාද? ඔපචුනිටිස් මොනවාද කියලා. ඒක කොහරි මොන හරි තේරුනේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අපි තව ඉන්ටරෙස්ටිං දේවල් තියෙනවා නම් මම කතා කරන්නම්. මට මැසේජ් එකක් දාන්න. එතකොට මට දන්නවා මම මේ දේවල් ඔයගොල්ලෝ ආසයි දැනගන්න සහ මේ දේවල් කතා කරන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එකත් එක්කත් එකතු වුණාට බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න සහ තවත් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එතකොට අපිට තවත් දේවල් දැනුම බෙදා හදා ගන්න පුළුවන් සහ ඒක ගොඩක් හැමෝටම උවමනා දෙයක් වේවි කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසකදී තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.